හයි ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා earning hub SL YouTube channel එකට. එහෙනම් අපි අද කතා කරමු අපි කොහොමද කිසිම මුදලක් ආයෝජනය කරන්නේ නැතුව රෙෆරල් නැතුව අන්තර්ජාලය මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නොමිලේ අන්තර්ජාලය මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ app එකෙන් අපිට ගන්න තියෙන චූටි දේවල්. ඒ කියන්නේ ෆොටෝ එක select කරන්න, එතකොට logo එක select කරන්න, වීඩියෝ එක select කරන්න, අන්න ඒ වගේ චූටි දේවල් මේක කරන්න තියෙන්නේ. එතකොට මෙයාලා මේ එක ජොබ් එකකට ගෙවනවා $0.10 ඉඳන් $2.5 වගේ මේක මෙයාලා ගෙවනවා. එතකොට අපිට ඩෝර් දෙකේ ටක්ස් 10ක් වගේ 10ක් ඕනේ නැහැ. දවසට 5ක් වගේ කරගත්තා කියමු. දවසට 5ක් කරගත්තා කියන්නේ අනිවාර්යෙන් $10ක් කියන්නේ රුපියල් 3000ක්. අන්න ඒ වගේ මුදලක් දවසට මේකෙන් හොයන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ app එක download කරගන්නේ, ඒ වගේම register වෙන්නේ, මේකේ job එකක් හරියට කොහොමද කරන්නේ, ඒ වගේම කොහොමද අපි හොයාගන්න මුදල් සාර්ථක ලෙස අපි බැංකුව ගිණුමට දාගන්නේ කියලා. මුලින්ම ඔයාලා යන්න Play Store එකට ඔයාලගේ phone එකේ. ඔයාලා Play Store එකට ගිහිල්ලා ඔයාලා මෙතන search කරන්න Hayo Micro කියලා. Hi Micro කියලා search කරාම මෙන්න මේ app එකක් එනවා. ඒක ඔයාලා install කරගන්න. install කරාම මෙතනින් open දෙන්න. open දුන්නාම මේ වගේ interface එකක් පෙන්වන්නේ. එයා language එක select කරලා මෙතන English කියලා මෙතනට ඔයාගේ email එක දෙන්න. මතක තියාගන්න අනිවාර්යෙන් ඔයාගේ phone එකේ ඔයා භාවිතා කරන Gmail address එක මෙතනට දෙන්න. හරි අපි Gmail එක දෙමු. Gmail එක දීලා ඉවර වෙලා යටින් ඉල්ලනවා පෙන්නනවා password කියලා. අන්න එතනට simple capital spelling ඒ කියන්නේ simple capital හැමදේම කලවම් කරපු simple කලවම් කරපු password strong password මෙතනට දෙන්න. හරි password මෙතනට දීලා ඉවරලා මෙතනින් යනවා how did find us කියලා. ඒ කියන්නේ ඔයාලා කොහොමද මේ ගැන දැනගත්තේ කියලා අහනවා. ඔයා එතනට ගිහිල්ලා YouTube Twitter ඔයා කැමති එකක් දෙන්න. YouTube නම් YouTube දීලා done දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා are you over the age of Indian කියලා. ඒ කියන්නේ අවුරුදු 18 වැඩිද කියලා අහනවා. ඒක ටික් එක දාන්න. දීලා මෙතන register වෙන්න. හරි ඔහොම ඉද්දි ටිකක් කලෙමු. ඔන්න දැන් එයාලා human verification එක කියනවා. cross walk එකක් අහනවා. හරි ඒක මාක් කරමු. ඊට පස්සේ බස් හරි ඒක verify කරමු. හරි ඒක verify වුණා. දැන් මෙතන next දෙන්න. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ finish කරන්න. finish කරලා ඉවරනම එයාලා අහන term and condition වලට ඔයා agree කියලා. එතනට ඔයා I agree කියන දෙන්න. agree කරලා මෙතන ඔයාලා signature එකක් ඉල්ලනවා. signature මෙතන මෙතින් යට pencil එකක් වගේ එකක්. ඒක ටික් කරන්න. ඒක ටික් කරලා ඉවරලා ඔයා මෙතනින් ඔයා කැමති ඒ කියන්නේ ඔයා දාන අස්සන හරි ඔයා කැමති දේ මෙතන මොකක් කර අස්සන කොහම දාන්න. දාලා ඉවරලා මෙතන save කරන්න. හරි ඊට පස්සේ මේක ඔයා upload කරන්න. හරි ඒකත් හරි. එතකොට දැන් ඔයා රෙජිස්ටර් වෙලා ඉවරයි. දැන් මෙතනින් අහනවා ඔයාගේ ඒජ් ගෲප් එක. ඔයා 18 25 අතරද 25 30 අතරද අන්න ඒ වගේ දේවල් ටිකක් අහනවා. මෙතනින් ඔයාගේ වයස අනුව ඔයා ඒජ් ගෲප් එක දෙන්න. මම 18 25 අතර ඉන්න මම 18 25 දෙනවා. ඊට පස්සේ මෙතනින් අහනවා මේල්ද ෆීමේල්ද මොකක්ද කියලා. එතන මේල් නම් මේල් දෙන්න ෆීමේල් නම් ෆීමේල් දෙන්න. ඊට පස්සේ අහනවා ඔයා ආසියන්ද බ්ලැක්ද ඉන්දියන්ද කොහේද කියලා ඔයා දෙන්න මෙතන ආසියන් කියන එක. ඊට පස්සේ select language competency එතනට ඔයා දෙන්න ඉංග්‍රීසි කියන එක. එදිලා done දෙන්න. ඊට පස්සේ ඔයා education එක අහනවා. O level දක්වාද A levelද degree එකක් කරාද එයාලා අහන විස්තර වලට ඔයා කරලා තියෙන දේ අනුව දෙන්න. මෙතන high school degree එක දෙනවා දීලා පල්ලෙහාට යද්දි තියෙනවා single ද married ද කොහොමද කියලා ඔයා එතන single කියන එක දෙන්න. ඊට පස්සේ එයාලා මෙතනින් අහනවා ඔයාලට සතියකට මේ කොච්චරලක් වැඩ කරන්න පුළුවන්ද කියලා. මම එතනට දෙනවා පැය 40ක් වගේ ඔයාලත් ඒකම දෙන්න. ඒ දීලා මෙතන අප්ඩේට් now දෙන්න. හරි. හරි ඒකත් අප්ඩේට් වුණා. ඊට පස්සේ එහෙම යනකම් මෙතන ඕකේ කරන්න. ඔයාලට පේනවද මෙතන වම් පැත්තේ කෙරවලේ ඉරි කැලේ තුනක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. එතකොට පෙන්නනවා වගේ ඩෑෂ්බෝඩ් එක බැලන්ස් එක 0යි. ඒ වගේ දේවල් ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙතන ජොබ් කියලා දෙන්නේ. ඒ ජොබ් කියන ටච් කරන්න. අන්න ඒක ටච් කරාම ඔයාලට පෙන්නනවා ඔයාලට අද දවසේ තියෙන ජොබ් මොනවද කියලා.
හරි ඔක්කොම කලින් ඔයා මෙතන පොඩ්ඩක් එහාට යන්න. එහාට ගියාට පස්සේ මෙතන තියෙන ජොබ් කැටගරි කියලා. අන්න ඒක ඕල් ජොබ් දෙන්න. දීලා ඩන් දාගන්න. හරි. දැන් පේනවා වලට මේ ටාක්ස් එක කරනවා .2.6ක් ගෙවනවා. මේක .2ක්, මේකට 0.30ක්, මේකට 0.25ක්, මේකට 0.40ක්. එතකොට මේක 0.20ක්. අන්න ඒ වගේ ලොකු ගණන් ගෙවන ඒවා තියෙනවා. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. හරි අපි මෙන්න මේ ටච් කරමු. හරි එහෙම ටච් කරාම මෙතන පෙන්වනවා ස්ටාර්ට් ක්වොලිෆයි කියලා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. හරි මෙතනින් ස්ටාර්ට් කියන එක දෙන්න. හරි මෙයාලා අහන්නේ මේක ලෝගෝ එකක්ද නැද්ද කියලා. ඔයා මෙතන මේක මේ පොඩ්ඩක් පස්සට බලන්න. මේක මේ තියෙන්නේ මේක ලෝගෝ එකක්ද නැද්ද? ඒක ලෝගෝ එකක් නම් yes දෙන්න. හරි yes දුන්නාට පස්සේ ඒක හරි. ඊට පස්සේ ආයෙ next දෙන්න. ඊට පස්සේ මේකත් තානවා මේක ලෝගෝ එකක්ද එහෙමක් නෙවෙයිද කියලා. ඒක ලෝගෝ එකක් නේ. මෙතන yes දෙන්න. හරි yes දීලා just next යවන්න. ඊට පස්සේ මෙයාලා අහනවා මේක ලෝගෝ එකක්ද නැද්ද කියලා. එතන මේ වෙනස් නැහැ. මේක ලෝගෝ එකක් නෙවෙන්නේ. ඒක no දෙන්න. හරි ඒකත් හරි. අන්න ඔය වගේ චූටි දේවල් මේක කරන්නේ. හරිද? එතකොට මේ වගේ චූටි දේවල් තමයි කරන්න තියෙන්නේ. මෙයාලා කියනවා මේ ජොබ් එකෙන් මෙයාලා දෙන පින්තූර වලින් පින්තූර 48ක් මෙයාලා දෙනවා. ඒ 48න් 44ක් කරෙක්ට් වෙන්න ඕනලු. එතකොට මේ වගේ චූටි දේවල් නේ තියෙන්නේ. මේ 44ක් නේ 48 වුණත් හරියට මේක කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. මේක වැඩි දෙයක් මම කරන්න යන්නේ නැහැ. මොකද තව මම මේක කරන්න ගියොත් ඔයාලට වෙලා වෙන්නේ. හරි. අපි මෙතනින් බැක් වෙලා බලමු කොහොමද අපි මේකෙන් හොයාගත්ත මුදල් අපේ බැංකුවටම ගන්න කියලා. හරි මෙතනින් go to dashboard. ඊට පස්සේ මෙතන පල්ලෙහාට එද්දි ඔයාලට පෙන්නයි payroll කියලා එකක්. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ current balance එක ඔයාලට දැන් තියෙන ගාන වෙන්නවා 0.0. එතකොට ඔයාලට මේකේ පළවෙනි withdraw එක ගන්න පුළුවන් $20ක් ඔයාලා මේකෙන් හොයන්න ඕන. $20ක් හෙව්වට පස්සේ තමයි ඔයාලට මේ withdraw එක ගන්න පුළුවන් පළවෙනි එක. $20ක් ඕන එක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද ඔයාලම දැක්කනේ ඒක ටාක්ස් එක $10ක් වගේ කියනවා. $2ක් වගේ කියනවා. එතකොට ටාක්ස් 5ක් කරනොත් $10යි. එතකොට $20ක් වන්න ඕන නම් ඔය $2 ටාක්ස් 10ක් කරා කියන්නේ 20 නිකම් easy complete. එතකොට බලමු කොහොමද මේක හරියටම අපේ බැංකුවට දාගන්නේ කියලා. මෙතන ඇඩ් account කියලා අන්න ඒක ටච් කරන්න. එතන ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට කොච්චරක්ද ගන්න ඕනේ කියලා. මිනිමම් එක පෙන්නන්නේ $10. ඒ කියන්නේ පළවෙනි එක $20ක් කරාට පස්සේ ඔයාලට ඊට පස්සේ $10 නම් ඔයාලා මේ විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. ඔයා කැමති ගණන් 10ක්ද 50ක්ද උපරිම 40ක් යනකම් ඔයාලට එකපාර විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන payment method වල පෙන්නන්නේ Bitcoin PayPal විතරයි. ඔයාගේ PayPal account එකක් තියෙනවා නම් මෙතනින් log with PayPal කියන එක දීලා ඔයා PayPal account එක connect කරන්න. එහෙම නැත්නම් ඔයාලට Binance වගේ wallet එකක් තියෙනවා නම් Bitcoin address එක මෙතන දීලා එතනින් කනෙක්ට් කරලා මෙතන අප්ඩේට් දෙන්න. මම හිතනවා ඔයාලට මම කිව්ව දේවල් තේරෙන්නේ නැති කියලා. හරි එහෙනම් අපි වීඩියෝ ඉවර කරමු. ඔයාලට තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මම මේ දේවල් කියලා දෙන්නම්. අපි එහෙනම් ඊගා වීඩියෝ එකේ මේ වගේ තවත් නොමිලේ කිසි මුදලක් අපි ආයෝජනය කරන්නේ නැතුව රෙෆරල් නැතුව මුදල් හොයන්නේ කොහොමද කියලා ඊගා වීඩියෝ එකෙන් තව වීඩියෝක් මම අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.